සුබ දවසක් ඔයාට. බෘලන් වලින් ගොඩාක් රසට වගේම හොඳ මෘදු ගතියට තියෙන වඩේ හදාගන්නේ කොහොමද කියලායි මම මේ ඔයාලට කියලා දෙන්න හදන්නේ. ගොඩාක් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම හරිම රසයි. එහෙනම් අපි බලමු මේ රසම රස රුලන් වඩේ හදාගන්නේ කොහොමද කියලා. අවශ්‍ය කරන දේවල් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වගේම කමෙන්ට් එකක් විදිහට සඳහන් කරලා තියෙනවා. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මම රුලම් පිරිසිකෝප්ප එකකින් තමයි මේ වඩේ ටික හදාගන්න යන්නේ. ඒක නිසා රුලම් මනින කප් එකෙන්ම වතුර කප් දෙකක් භාජනයකට දාගන්නවා. ඊළඟට ලුණු කුඩු ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ කහ කුඩු බොහොම පොඩ්ඩක් දාගන්නවා. කහ කුඩු එකතු කරගන්නේ නැතුව වුණත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ මේ වතුර එක හොඳට නටනකල් ලිපේ තියාගන්න ඕනේ. මේ බලන්නකෝ වතුර එක හොඳට නටාගෙන එනවා. මේ වෙලාවට මම රුලන් කප් එක එකතු කරගන්නවා. ලිප ඕෆ් කරලා තමයි දැන් තියෙන්නේ. ඊළඟට හැන්දෙන් මේ වගේ හොඳට මිශ්‍ර කරගන්න. ඉක්මනට මිශ්‍ර කරගන්න වෙනවා. එහෙම නැත්නම් මේක ඉක්මනටම ඝන වෙන්න බලනවා. බලන්නකෝ මේ තියෙන පදම කොහොමද කියලා. වතුර ටිකක් වැඩි වගේ මුලටම දැනුණට ටිකක් වෙලා යනකොට ඒ වතුර ටික හොඳට මේ රුලම් වලට උරා ගන්නවා. ලිප ඕෆ් කරලා මේ විදිහට හොඳට මිශ්‍ර කරන්න. අතෙන් නම් මේ වෙලාවට මිශ්‍ර කරන්න අමාරුයි. ඒක නිසා හැන්දක් භාවිත කරන්න. මේ විදිහට හොඳට මිශ්‍ර කරලා විනාඩි 10ක් විතර වහලා තියාගමු. මිශ්‍රණය ටිකක් නිවෙන්නත් ඒ වගේම රුලන් ටික තව ටිකක් තැම්බෙන්නත් තමයි මේ විදිහට වහලා තියන්නේ. ඊළඟට ලුණු, අමු මිරිස්, වියලි මිරිස්, කපාගත්ත කොච්චි මේ වගේ ඔයා කැමති දෙයක් එකතු කරගන්න. මම සූදුරු වැට ටිකකුත් එකතු කරගන්නවා. සූදුරු කන්න ඔයා කැමති නම් දාන්න නැතුව හදාගන්නත් පුළුවන්. ඊළඟට මම ටිකක් මිශ්‍ර කරගන්නවා. ගොඩාක් මිශ්‍ර කරන්න අමාරුයි. මේ මිශ්‍රණය ටිකක් රස්නේ ගතියටයි තියෙන්නේ තව. හරි අපි දැන් වඩේ ටික හදාගමු. මේක මේ මද රස්නේ ගතිය තියෙද්දිම වඩේ ටික හදාගන්න ඕනේ. නැත්නම් වියලිලා ගියාට පස්සේ වඩේ ටික හදාගන්න හැඩේ ගන්න අමාරු වෙනවා. අත හොඳට තෙමා ගන්න. පොල් තෙල් එහෙම නැත්නම් වතුරෙන් තෙමාගෙන මේ වගේ උඳු වඩේ හැඩයට වඩේ ටික හදාගන්න. ගොඩාක් ලොකුවට හදාගන්න එපා. ඒ වගේම මේ මැද තියෙන හිල චුට්ටක් ලොකුවට වගේ හදාගන්න. එතකොට තමයි මැදත් හොඳට බැදෙන්නේ. නැත්නම් මැද ටිකක් අමු ගතියට වගේ එන්න ඉඩ තියෙනවා. ඉතින් ඊළඟට මේ මිශ්‍රණය ඉවර වෙනකම්ම වඩේ ටික හදාගන්නවා මම. දැන්ම බදින්නේ නැහැ. ඉස්සෙල්ලා වඩේ ටික හදාගෙන ඉවර වෙලා ඊට පස්සේ බැදගමු. ඔන්න අපේ වඩේ ටික හදාගෙන ඉවරයි. දැන් අපිට බැද ගන්නයි තියෙන්නේ. තෙල් ටික රත් වෙද්දි වඩේ ටික එකින් එක හිමීට දාගන්න. මේක ගොඩාක් වියලි ගතියට තිබුණොත් විසිරීලා යන්න බලනවා. මේ විදිහට තෙලට දැම්මම එකක් දාලා බලන්න. එතකොට විසිරීලා යනවා නම් තව වතුර ටිකක් එකතු කරලා හොඳට අනලා ගන්න. ඉතින් මේ විදිහට තෙල් එකට දැම්මට පස්සේ එක පැත්තක් චුට්ටක් බැදෙනකන් ඉඳලා අනිත් පැත්ත හරව ගන්න. මේ විදිහට දෙපැත්ත හරව හොඳට බැද ගන්න ඕනේ. ගොඩාක් බදින්න එපා. එහෙම වුණොත් හයිය ගතියට එන්න ඉඩ තියෙනවා. මෙන්න මේ වගේ රන්වන් පාටට වගේ ආවම හොඳ සුවඳකුත් එනවා. ඒ වෙලාවට තෙල් එකෙන් අයින් කරගන්න. ඒ වගේම අපි වඩේ ටික තෙල් එකට දාද්දි මෙන්න මේ වගේ බුබුලු මතුවෙන්නේ. වඩේ එක හොඳට බැදිලා ඇතුණාම මේ බුබුලු ඔක්කොම ටික නැතිව යනවා. ඒ විදිහට අපිට හොයාගන්න පුළුවන් වඩේ ටික බැදිලා ඇතිද කියලා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත රුලම් වඩේ ටික. හරිම ලේසියි හදාගන්න. ඒ වගේම හරිම රසයි. ඉතින් ඔයා කැමති නම් මේකට ලුණු මිරිසක් එහෙම නැත්නම් කැමති විදිහේ සම්බෝලයක් චට්නි එකක් එක්ක කන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මොනත් කන්න පුළුවන්. ඒ වගේම මේ බලන්නකො ඇතුළත් හොඳට බැදිලා තියෙන්නේ. ඉතින් ඔයත් මේ විදිහට හදලා රස බලන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.